ඇයිද මේකට මේ පොඩි වතුර ටික පෑන් ටික නගලකම් හොඳට මේ Hello guys, welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් අද අරන් ආවේ මිනි vlog එකක්. අව 3:10 විතර වෙලා. ඊට සීතලයි. නුවරඑළිය වගේ දැන් තමයි wash දැම්මේ. ඉතල process වගේක් කරනවා ආයේ ගෙදර ඇවිල්ලා. දැන් සීතලත් එක්ක සැර මොනවා හරි කන්න තිබ්බනම් හොඳයි කියලා හිතුණා. ඩිස් එක spicy happiness noodles. මෙන්න මේ නූඩල්ස් එක. ඉතින් අපි try කරලා බලමු මේක කොහොමද කියලා. මෙන්න මේ නූඩල්ස් දෙක තමයි අද හදන්න යන්නේ. අයියා නැති හින්දා මම ඉතින් එයාට එකක් අරන් තියනවා. මම ඒක හදමු. මේ විදියට ඔයාලා non stick pan එකක් හරි මොකක් හරි ලිපේ තියාගෙන ඒක පොඩ්ඩක් රත් වුණාට පස්සේ වතුර ටිකක් දාගන්න. වතුර ටික දාලා ඒ වතුර ටික හොඳට රත් වෙලා අර මේ පෙන ගතිය වගේ එනකන් මේ හොඳට තියාගන්න. ඊට පස්සේ නූඩල්ස් එක දාන්න. ඒ තියලත් විනාඩි 5ක් විතර හොඳට තම්බ ගන්න නූඩල්ස් එක. මේ වගේ පැකට් දෙකකුත් තියෙනවා. මේක දැන් හොඳට ඊට පස්සේ ඔයාලා ස්පූන් එකක් හරි ෆෝක් එකක් හරි අරගෙන ඔය විදියට නූඩල්ස් එක කෑලි කෑලි වලට කඩා ගන්න. මොකද අපි non stick pan එකට වතුර දාන්නේ පොඩ්ඩයි. මොකද අර නිකන් අර වතුර වගේ නූඩල්ස් එක කන්න කැමති එහෙම හදනවා වතුර ගොඩක් දාලා. මම සාමාන්‍ය ගන්නට වතුර දාලා තමයි මේ නූඩල්ස් එක හදාගන්නේ. ඉතින් ඔයාලට කැමති විදියකට හදාගන්න පුළුවන්. මේක තැම්බීගෙන එන්නේ මේ අද ගෙදර මුකුත් නැහැ මේ එළවලු වර්ගයකින්. ඊට පස්සේ ඔයාලට මේකේ තියෙන ඔය පැකට් දෙක දාගන්න පුළුවන්. ඉස්සෙල්ලා කුඩු පැකට් එක දාගන්න. ඊට පස්සේ ඒකේ තියෙනවා එළවලු කෑලි, මෂ්රූම්, කරපිංචා ඒ වගේ දේවල් තියෙන පැකට් එකක් තියෙනවා. ඒකත් දාලා හොඳට මික්ස් කරගන්න. ඕක ඉතින් ඔයාලා තෙල් වලට දාලා සුදු ලුණු, කරපිංචා තව මොනවද කැරට් ලීක්ස් වගේ දේවල් වලට දාලා මික්ස් කරලා ගන්නත් පුළුවන්. එග් එකක් වගේ දාලා. අද අපේ ගෙදර එළවලු නැති නිසා තමයි මම ඔහොම හදාගත්තේ. ඊට පස්සේ ඔයාලා ගෙදර සෝයා සෝස්, තක්කාලි සෝස් වගේ දේවල් ඇඩ් කරගන්න පුළුවන්. මම ඉතින් සෝයා සෝස් ටිකක් ඇඩ් කරගත්තා. මේකේ සෝයා සෝස් දැම්මම වෙනමම ටේස්ට් එකක් එනවා. මම ඉස්සෙල්ලා එහෙම කාලා තියෙනවා නූඩල්ස්. ඔය මැගි නූඩල්ස් එහෙම මං හදද්දි මම දානවා. ඒක නිසා සෝයා සෝස් ටිකක් ඇඩ් කරගත්තා. ෆයිනලි ලුක් එක හරි. අපි කමු එහෙනම්. වටපිටේ තියෙන සද්ද ඔයාලා ගණන් ගන්න එපා. මම මේ ෆිල්ම් එකක් දාගෙන තමයි මේ නූඩල්ස් එක කන්නේ. ඒක හින්දා තමයි සද්දේ පොඩ්ඩක් තියෙන්නේ. මටත් ඒ වෙලාවට ටිකක් අමතක වුණා සවුන්ඩ් එක වැඩි එහෙම කියලා. හරි ඉතින් අපි කමු. ආරහන සරයි. මොකද මේකේ සරයි. අමු මිරිස් කල්ල එකක්දී කොහොමද සරයි? මාරහයි සැරත් තියෙනවා. මොකද මම නෑ අම්මු මිරිස් කරලත් එක්ක කදී තව සැර වැඩි. එනකොට මේ වැස්ස වගේ වෙලාවක මේ වගේ ස්පයිසි දෙනවා කියන්නේ මාරු.
දැන් නම් තරු පෙනෙදින්න වෙලාවක් මේ. හරි එහෙනම් මගේ මිනි බ්ලොග් එකත් එක්ක ඔයාලා එකතු වෙලා ඉඳියට thank you so much. එහෙනම් ආයෙමත් දවසක මම ඩේ ව්ලොග් එකක් අරන් ඉක්මනට එන්නම්. හැමෝම පරිස්සමින් එන්න. bye.